අද යනවා අපි ෂැන්හයි යන්නේ බුලට් ට්‍රේන් එකේ. ඊට කලින් අපි ගියා බීජිං. ඒත් ගියේ බුලට් ට්‍රේන් එකේ. ඉතින් සිජුවාන් වල ඉඳලා කිලෝමීටර් 1210ක් තියෙනවා මේ ෂැන්හයි යන ගමනට. බුලට් ට්‍රේන් එකේ යන හින්දා පැය 6:00න් වගේ යනවා. නැත්තම් නෝමල් ට්‍රේන් එකේ ගියොත් එහෙම පැය 19ට නැත්තම් පැය 22ක ඔය කාලපරතරය අතර තමයි ට්‍රේන් තියෙන්නේ. ඉතින් මේ බුලට් ට්‍රේන් එක ඇවිල්ලා G ක්ලාස් එකක්. බුලට් ට්‍රේන් එක ගැන කතා කරොත් එහෙම මේ බුලට් ට්‍රේන් එකේ අපි යන්නේ සෙකන්ඩ් ක්ලාස් ටිකට් එක යුවාන් 589යි එක්කෙනෙක්ට බුක් කරේ trip.com එකෙන්. ඉතින් බුකින් ෆී එකක් යනවා යුවාන් 20ක විතර බුක් කරද්දි trip.com එකෙන්. ඉතින් චයිනාවල ටිකට්ස් ෆොරිනර්ස්ලාට බුක් කරන්න පුළුවන් ලේසිම විදිහත් ඒක තමයි. ඉතින් අද යනවා ෂැන්හයි. ට්‍රේන් එක ගැන කතා කරොත් එහෙම ඉතින් මේ විදිහට තමයි ට්‍රේන් එක බලා ගන්න පුළුවන්. එන්ටර්ටේන්මන්ට් වලට TVs දාලා තියෙනවා සීට්ස් අතරට. ඊට පස්සේ හොඳ ලෙග් ස්පේස් එකත් එක්ක ඇඩ්ජස්ටබල් සීට් එකක් තියෙනවා. ඊට අමතරව ටේබල් එකක් තියෙනවා. මේ විදිහට තමයි ට්‍රේන් එක බලා ගන්න පුළුවන් ලැගේජ් ස්ටෝර් එකත් එක්ක. ඉතින් අපිට ට්‍රේන් එක පිටිපස්සට ගියොත් එහෙම මෙතන ලැගේජ් ස්ටෝරේජස් බලා ගන්න පුළුවන්. මේ තියෙන ලැගේජ් ස්ටෝරේජස් ඊට අමතරව වොෂ්රූම්ස් බලා ගන්න පුළුවන්. මේ තියෙන වොෂ්රූම්ස්. ඊට පස්සේ මෙතන තියෙනවා සින්ක් එකක්. ඒ වගේම මෙතනින් ගන්න පුළුවන් උණු වතුර, කප්ස් ගන්නත් පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මේක බලා ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් කම්ෆර්ටබල් රයිඩ් එකක් මේ බුලට් ට්‍රේන් එකේ සෙකන්ඩ් ක්ලාස් යනවා කියන්නේ. ඉතින් මේ ට්‍රේන් එක දැනට යනවා පැයට කිලෝමීටර් 244ක වේගයෙන්. 244ක පැයට කිලෝමීටරයට වේගින් ගියාට ඇතුළට දැනෙන්නේවත් නැහැ. ඒ තරම් කම්ෆර්ටබල් රයිඩ් එකක් මේ බුලට් ට්‍රේන් එකේ යනවා කියන්නේ. ඇත්තටම කම්ෆර්ටබල්. මේ විදිහට තමයි ඉතින් ට්‍රේන් එක බලා ගන්න පුළුවන්.